ඒ පින්වතුනි එහෙම තමයි. වෛර පිරිමහන්න ලං වෙලා උපදී. පලිගන්න ඕන හින්දා ළඟටමයි එන්නේ. අර කියනෝනේ ළඟ ඉන්න එකාගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. හතුරු ලං වෙලා ඉන්නේ වෙනදුනේ. ඒ කොහෙද තිබ්බ හතුරු ගන්න? සංසාරය ආපු වෛරය. එනිසා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්නතුන් හෙට ඉඳන් සත්පුරුෂ විදියට ඉන්න. සත්පතා පස්සා කරන එකදු අකුසලයක්වත් කරන්න එපා. බල්ලෙකුට බූසෙකුටවත් ගහන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරන්න. මගේ ප්‍රමුඛම යෝජනාව ඔය අම්මා තාත්තා දූ දරුවොත් එක්ක හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න.